ඔබේ වාසනාව කවුරු හිර කරලා තියෙනවද? ඔබටත් එහිම වෙලා තියෙනවද? මොන දේ පටන් ගත්තත් අන්තිමේට කඩා වැටෙනවා. සල්ලි ටිකක් ආවම හදිස්සියෙම වියදම්. හොඳ අවස්ථාවක් ලැබුණත් අන්තිම මොහොතේ අහිමි වෙනවා. හිත හොඳට තියෙන දවසකවත් හදිස්සි ප්‍රශ්නයක්. ඔබට හිතෙනවද මගේ වාසනාව කවුරු හරි හිර කරලා තියෙනවද? අද අපි ඒ ගැන ඇත්ත කතාව කතා කරමු. ඔබේ වාසනාව බ්ලොක් වෙලා තියෙනවද කියලා බලන්න ලකුණු 5ක්. එකම වැරද්ද නැවත නැවත වෙන්නේද? හොඳ අවස්ථා අන්තිම මොහොතේ අහිමි වෙනවද? හිතට නිතර බරක් හේතුවක් නැති බයක් දැනෙනවද? නිවසේ නිතර ගැටලු වාද මටම විතරයි මෙහෙම වෙන්නේ කියලා දැනෙනවද? මේ ලකුණු ගොඩක් ඔබට මැච් වෙනවා නම් එක දෙයක් තේරුම් ගන්න. ඔබට කර්ස් එකක් නෙවෙයි එනර්ජි ඉම්බැලන්ස් එකක් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ මේකයි දලි. ගොඩක් වෙලාවට ඔබේ වාසනාව කවුරු හරි හිල කරලා නෙවෙයි. ඔබේම නිතර නෙගටිව් thoughts, පාරණ බිය, අතීත අසාර්ථකතා, self doubt මෙවැනි දේවල් තමයි අපිට නොපෙනෙන unseen barrier එක හදන්නේ. ඔබ නිතර මට බෑ, මට වාසනාව නෑ, මටම විතරයි මෙහෙම වෙන්නේ කියලා හිතනව නම් ඔබේ මනස ඒක විශ්වාස කරනවා. මනස විශ්වාස කරන දේ ඔබේ ජීවිතේ හැඩගස්වනවා. උඩේම වචන 3ක් කියන්න. මට පුළුවන්, මට වාසනාව තියෙනවා, මම සාර්ථක වෙනවා. ඔබේ නිවස පිරිසිදු කරන්න. clutter equals blocked energy. පිරිසිදු පරිසරය equals පැහැදිලි මනස. නෙගටිව් මිනිස්සුන්ගෙන් ටිකක් දුර වෙන්න. ඔබ වටා එන්වයරන්මන්ට් එක ඔබේ ෆියුචර් එකට බලපානවා. ඔබ වටා එනර්ජි හොඳ නම් ඔබේ ජීවිතයේ ඩිරෙක්ෂන් එකත් වෙනස් වෙනවා. ඔබේ වාසනාව හිර කරලා තියෙන්නේ කවුරු හරි නෙවෙයි. ඔබේම හිත. හිත නිදහස් කරගත්තම වාසනාව ෆ්ලෝ වෙනවා. ඔබත් අද ඉඳන් කුඩා චේන්ජ් එකක් කරලා බලන්න. මේ වගේ මොටිවේෂනල් වීඩියෝස් තවත් බලන්න ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, මම අදින් පටන් ගන්නවා, සබ්ස්ක්‍රයිබ් වෙන්න. ඔබේ ජීවිතේ අන්ලොක් වෙන්න යන්නේ ඔබ හිතන දවසේ සිටයි.